සුබ දවසක් ඔයාලට. ඔන්න අදත් මම ඔයාලට අලුත් කතාවක් අරගෙන ආවා. ඉතින් අද කතාවට යන්න කලින් මගේ YouTube නාලිකාව subscribe කරලා තියාගන්න කියලා ආදරෙන් ඉල්ලනවා. හරි, එහෙනම් අද අපි කතාවට යමු. මගේ නම ජානකී. වයස අවුරුදු 33යි. මම පොඩි කාලේ ඉඳන් හැදුණු පරිසරය ගැන මට වුණ අත්දැකීම් ගැන මම මේ ඔයාලත් එක්ක කියන්න යන්නේ. ඉතින් මේක ඇත්තටම මගේ මේ ජීවිත කතාවයි. ඉතින් තාත්තා නැති වෙනකොට මට වයස අවුරුදු 14යි. අම්මයි මමයි එදා ඉඳන් ජීවත් වුණේ අඟහිගකම් වලින් අසරණව. සමහර දවස් වලට වේල් ගණන් බඩගින්නේ නිදාගත්ත වාර අනන්තයි. මගේ බඩගින්නට අම්මා හතර වටේටම ගිහින් කොහෙන් හරි කන්න වේලක් හොයාගෙන මගේ බඩගින්න නිවා දැම්මා. හැබැයි හැමදාම මේ පව ගෙවන්න බැරි බව අම්මා දැනගත්තා. අම්මා උදේට කඩවල් වලට ඉදියාප්ප හදලා දැම්මා. ඔහොම ඉන්නකොට අල්ලපු ගමේ කඩේ මුදලාලි අපේ අම්මා ගැන නිතර හොයා බැලුවා. දවසක් මාත් එක්ක කඩේට ගිය වෙලාවේ කඩේ මුදලාලි අපේ අම්මගේ අතින් අල්ලගෙන සල්ලි වගයක් ගුලි කරලා දුන්නා. එදා ඉඳන් කඩේ මුදලාලි හවස් වරුවලට අපේ ගෙදර එන්න ගත්තා. එනකොට මට කඩජෝරු මල්ලක් ගෙනත් දෙනවා අද වගේ මතකයි. මාව එළියේ තියලා මුදලාලි අම්මයි කුස්සියට රිංගුවේ අම්මට කරන්න දෙයක් නැති කම නිසායි. ඒත් ඉතින් අම්මටත් මිනිහෙක් ඉන්න ඕන කියලා මට නොතේරුණාට අම්මට ඕනුනේ අපි දෙන්නෙක්ගේ බඩකඩ පුරවන්න. එදා ඉඳන් අපි ඕනෑ එපාකම් හොයා බැලුවේ මුදලාලි. මුදලාලිටත් ඒ වෙනකොට වයස අවුරුදු 45ක් විතර වගේ. අපේ අම්මටත් වයස අවුරුදු 32ක් විතර. අම්මා ඒ කාලේ හරි ලස්සනයි. තාත්තා නැති වුණ ගමන් ගමේ හැමෝම අම්මට උදව් කරන්න ලෑස්ති වුණා. හැබැයි අම්මා නම් පොඩ්ඩක්වත් කැමති වුණේ නෑ. මුදලාලි මට එයාගේ දරුවෙක්ට වගේ හැබැයි සැලකුවා. එච්චර ලොකු තේරුමක් නැති නිසා මමත් ඉතින් මුදලාලිට හරි ආදරෙන් හිටියා. මුදලාලි එනකොට මං කෑ ගහගෙන අම්මට කතා කරලා කියනවා. අම්මත් මුදලාලි එනකම් මග බලාගෙන හිටියා. මුදලාලි එනකොට මට කඩයක්පන් මල්ලක් කිනේ ගහගෙන ආවා. මමත් ඉතින් ඒ මල්ලට ගොඩාක් රැවටුණා. මුදලාලි එනකොට හැමදාම මට කඩේ ගිහින් මොන හරි ගේන්න කියලා සල්ලි දුන්නා. මාත් ඉතින් මුදලාලි සල්ලි දුන්න ගමන් කඩේ දුවනවා. එතකොට අම්මයි මුදලාලි ගෙදර තනි වෙනවා. මම එනකොටම ආයේ මුදලාලි යන්න ලෑස්ති වෙනවා. අම්මා මුදලාලි එක්ක ගොඩාක් හරි සතුටින් කාලය ගෙවුවා. අවුරුදු 2-3ක් යනකොට මුදලාලි මගේ ඇත්තටම බාප්පා වුණා. ඔහොම ටික යනකොට බාප්පා ටිකක් බොන්න පටන් ගත්තා. ටික දවසක් යන්න කලින් බාප්පා බීගෙන ඇවිත් අම්මට නිතර කෑ ගහන්න පටන් ගත්තා. අම්මත් බාප්පා එක්ක හොඳටම රණ්ඩු කරන්න පටන් ගත්තා. ඔහොම ටික දවසක් යනකොට බාප්පට අම්මව පේන්න බැරි වුණා. එතකොට මට වයස අවුරුදු 19ක් විතර වගේ. මටත් කීයක් හරි හොයාගන්න පුළුවන් නිසා මං රස්සාවක් හොයන්න ගත්තා. ඊට පස්සේ මගේ යාළුවෙක් කියලා මං ගාමන්ට් එක වැට්ට ගියා. ඒ ගිය දවසේ ඉඳන් බාප්පා අම්මට දොස් කියන්න පටන් ගත්තා. මං දවසක් වැඩ ඇරලා එනකොට අම්මට හොඳටම ගුටි දීලා අඬ හිටියා. ඊට පස්සේ කිසිම හේතුවක් නැතුව මට රස්සාවට යන්න එපා කියලා අම්මා කිව්වා. ඒත් මට හිතාගන්න බැරි වුණා ඇයි මේ බාප්පා මාව රස්සාවට යවන්න අකමැති කියලා. අම්මගේ කීමට මං රස්සාවෙන් අයින් වුණා. දවසක් හැන්දෑවේ බාප්පා ස්තූපයේ වාඩි වෙලා හිටියා. මං හවස ඇඟපත හොදගන්න ළිඳට ගියා. ළිඳ ළඟ කළු ඉටිකොලයක් හැදලා තිබුණේ. මමත් ඉතින් දිය රෙද්ද පිටින් ඇඟලුමින් ඉන්නකොට ඉටිකොලේ අස්සෙන් බාප්පා බලාගෙන හිටියා. මං එහෙම ටවල් එක ඇඟට දාගෙන බලනකොට බාප්පා හනිකට ගිට දිව්වා. ඇත්තටම මට එදා ලැජ්ජ හිතුණා. ඒත් ඉතින් මට ඒ ගැන අම්මට කියන්න බැරි වුණා. මොකද අම්මා බාප්පට ආදරේ නිසා. මං මොනව කිව්වත් අම්මා පිළිගන්නේ නැහැ කියලා මං දන්න නිසා. දවසක් මං යාළුවෙක් ගෙදර ගිහින් එනකොට අම්මා ටවුන් එකට ගිහින් තිබුණා.
මට හිතාගන්න බැරි වුණා ඇයි මේ හදිස්සි අම්ම ටවුන් එකට ගියේ කියලා. හැබැයි මං එනකොට බාප්ප ගෙදර දොරකඩ වෙලා බලාගෙන හිටියා. මමත් ඉතින් වචනයක්වත් කතා නොකර මින් බලාගෙන ගෙට ගියා. හැබැයි මම ගෙට ගියේ හරි බයෙන්. මොකද එදා බාප්ප මං දිහා බැලුවේ කැත විදිහට. මං එහෙම්ම ගෙට ගිහින් වතුර කෝප්පයක් වක් කරගෙන බොන්න හදනකොටම බාප්ප මගේ පිටිපස්සේ. මං බැරිලා බලනකොට බාප්ප මගේ ඇඟේ ගෑවි නොගෑවි මගේ පිටිපස්සේ හිටගෙන හිටියා. මොකද මේ අහන්නේ? ඔබ දන්නේ මං කවුද කියලා? ඔව් මං දැනගත්තා එදා නානකොට බලන් හිටිය දවසේ. දැනගත්ත නම් හොඳයි. මේ මිනිස්සයෝ මම මේ ඉවසගෙන ඉන්නේ මේ අම්ම නිසා. නැත්තම් මං දන්නවා කරන දේ. ඔබ මට කට ගහගෙන එනවද? ඔබ මොනවද දන්නේ මට කරන්නේ? දැන් කරපන්. ඔබ දැන් කරපන් ඉතින්. මටත් උණු ඔබ කරන දේ බලා ගන්න. අහකට වයන් මිනිස්සයෝ. නෑ යන්නේ. ඇයි ඔබ මොනව කරන්නද? උඹේ හොඳටම කට වැඩි. ඔබ දැනගනින් මං ඔබට කරන දේ. බාපේ කතා කරපු විදිහට ඇත්තටම මට බය හිතුණා. මම ටිකක් කට වහගෙන එළියට ගිහින් වාඩි වෙලා හිටියා. බාප්පත් දත් මිටි කාගෙන යන්න ගියා. හැබැයි මට එදා හිතුණා බාප්ප නිකන් ඉන්නේ නෑ කියලා. ටික වෙලාවක් යනකොට අම්මත් ගෙදර ආවා. ගෙදර ආවම මං අම්මට බැනගෙන ගියා. අම්ම මෙලෝ දෙයක් දන්නේ නැතුව මොකද මේ වෙලා තියෙන්නේ? යකෙක්වත් ගැහුවද? ගෙට ආපු ගමන් කඩම් පනින්නේ. ඇයි මොකද කියපන්? මොකද කියන්නේ? කියන්නේවත් නැතුව ගමන් යනවද? අනේ මේ අහපන් බාප්ප මට රුපියල් 5000ක් දුන්නා. ඔබටයි මටයි රිදි ගන්න. මමත් ඉතින් දුන්න ගමන්ම ලෑස්ති වුණා. මේ මිනිහා ආයේ සල්ලි ඉල්ලුවොත් කියලා. ඒ වෙලේ මටත් ඉතින් අම්මට මුකුත් කියන්න හිතුන්නේ නෑ. මොකද ඇත්තටම අපි යන්තම් බඩ වේලක් හොයාගන්න එක විතරයි ජීවත් වෙනවා කියලා කරන්න නිසා. එදත් අම්මට බාප්පගේ හැසිරීම ගැන මට කියාගන්න බැරි වුණා. අම්ම එනකොට අම්මටයි මටයි අඳින්න ඇඳුම් ටිකක් ගෙනත් තිබුණා. මට ගෙනාපු ඇඳුම් අඳිනකන් අම්මට බලන් ඉන්න බැරි වුණා. අම්මගේ ආසාව නිසා මං ගෙනාපු ඇඳුමක් ඇඳලා බැලුවා. ඔහොම ටික දවසක් යනකම් බාප්ප මගේ දිහා බැලුවේ අමුතුවට. මමත් බාප්ප දිහා බැලුවේ පිටස්තර මිනිස්සෙක් බලන විදිහට. දවසක් අම්මා පුතේ මට පාස්පෝර්ට් එක හදන්න ඕන. රට යන්න ඕන කියලා මට කිව්වා. ඇත්තටම අම්මා එකපාරට මෙහෙම වෙනස් වෙන්නේ ඇයි කියලා මට හිතාගන්න බැරි වුණා. හැබැයි බාප්පා අම්මා රට යවන්න හැමතැනම තියෙන ඒජන්සි වලට කතා කළා. ඒ වෙලේ මට හිතුණා ඇත්තටම අම්මව රට යවන්න උවමනාව තියෙන්නේ බාප්පට කියලා. බාප්පා අම්මව රට යවන්නේ හොඳකට නෙමෙයි කියලා මට ඉවෙන් වගේ තේරුණා. ඔය කාලෙදි මගේ පස්සෙන් කොල්ලෙක් ආවා. ඒ කොල්ලට වයස අවුරුදු 27ක් විතර වගේ ඇති. බාප්පට තියෙන අකමැත්ත නිසා මං ඒ කොල්ලත් එක්කම කතා බහ කළා. අපි දෙන්න ගොඩාක් වෙලාවට හවස කුඹුක් ගහ යට වාඩි වෙලා කතා කරා. ටික දවසක් යනකොට බාප්පට අපේ සම්බන්ධය ආරංචි වෙලා තිබුණා. ඒ වෙලේම බාප්ප ගෙදර ඇවිත් අම්මට මේ ගැන කියලා තිබුණා. මම මේ අවුරුදු ගාණක් උඹලා වගේ මිනිස්සු නිසා නාස්ති වුණා කියලා අම්මට දොස් කිව්වා. මමත් ඉතින් ඒ වෙලේ තිබුණු කේන්තියට බාප්ප එක්ක හොඳටම රණ්ඩු වුණා. මේ ප්‍රශ්නේ එන්නම වැඩි වුණා. මට හිතාගන්න බැරි වුණා මොකද්ද මං කරන්නේ කියලා. රස්සාවකට යන්න දෙන්නේ නෑ බාප්පා මං ගැන ලොකු බලාපොරොත්තුවක් තියාගෙන නිසා කියලා මට තේරෙන්න පටන් අරන් තිබ්බේ. මේ මොන වුණත් බාප්පට ඕන උනේ අම්මව රට යවලා මාව තනියෙන් තියාගන්න කියලා මට හොඳට තේරුණා. අම්මා ඒ වෙනකොටත් පාස්පෝර්ට් සහ අවශ්‍ය ලියකියවිලි ඔක්කොම ඒජන්සියට බාර දීලා තිබුණේ. අම්මා බාප්පා ඒ තරම් විශ්වාස කළා. හැබැයි මට ඒ විශ්වාසය ගැන තිබුණේම අමුතුම බයක්. අම්මට මං කොහොම තේරුම් කරත් අම්මා පිළිගත්තේ බාප්පව. බාප්පගේ නපුරුකම නිසා මං අම්මටත් හොරෙන් අර කොල්ලා හම්බ වෙන්න ගියා. දවසක් හදිස්සියේ මං එහෙම එයාව හම්බ වෙන්න යනකොට ඊ කොල්ල වෙන කෙල්ලෙක් එක්ක බයික් එකේ ඉඳගෙන උකුළු මුකුළු දාගෙන යන හැටි මං මගේ ඇස් දෙකෙන්ම දැක්කා.
ඒ දැක්කම මට මං ගැනම කලකිරුණා. ජීවිතේ කවදාවත් මෙහෙම අන්ත අසරණ වේවි කියලා මං හිතුවවත් නැති මට්ටමට මගේ දෛවයේ ලියලා තිබුණා. ඔය ඉන්න අතරදී තමයි අම්මා රට යන්න වීසා ආවේ. බාප්පා ඉක්මනට ඒ දේවල් ගැන බලලා අම්මව රට යවුවා. අම්මා රට ගිය දවසේ ඉඳන් මම හිටියේ පුදුම බයකින්. ඒත් ඉතින් මොනව කරන්නද කියලා මට හිතාගන්න බැරි වුණා. අම්මා ඉතින් මාව බාර දී ගියේ බාප්පටනේ. ඇත්තටම මට හිතුණා හරියට කුකුල් කූඩුව බාර දුන්නා වගේ වැඩක් තමයි අම්මා කරලා ගියේ කියලා. ඉතින් ඊට පස්සේ හැමදාම වගේ රැට මට නිදා ගන්න උනේ බාප්පා ළඟම. මොකද අම්මට රට යන්න සල්ලි මදි නිසා ගෙදර තිබ්බ ඇඳ පුටු විකුණන්න වුණා. ඉතින් මම ඉඳගත් ඇඳත් විකුණන්න වුණා. බාප්පා සමහර සවස්වලට මම නිදා ගන්නකම් මගේ දිහා බලාගෙන ඉන්නවා කියලා මට තේරුණා. ඒ දවස්වලට මගේ ඇඟේ හිරිකඩු දිලා මං නිදාගත්තා. ඊත් මං බාප්පට වචනකින්වත් බොරුල්ලක් නොදී හිටියට බාප්පා නිතරම මං ගැන හොයා බැලුවේ මාව සහේට ගන්න කියලා මට හිතුණා. හරියට මාසයක් යන්න කලින් බාප්පා මාන බලපු ගොදුර ලං කරගත්තේ මටත් හිතාගන්න බැරි විදිහට. ඉතින් දවසක් මහා වරුසාවේ මං නිදාගෙන ඉන්නකොට බාප්පා මගේ ළඟට ඇවිත් මාව හිමින් හීතලේ තුරුල් කරගත්තේ මගේ ආශාවන් සතුටු කරමින්ය. බාප්පා හිමින් මාව තුරුල් කරගන්නකොට ජීවිතේ කවදාවත් මට ලැබූ නැති ඒ උණුහුම දැනෙනකොට මගේ ඇඟ හිරි වැටුනේ බලන් ඉද්දිම. ඒ හීතලේ බාප්පා මාව හිමින් ගෙනියම් කරනකොට මං කෙඳිරි ගෑවේ මට ඉවස ගන්න බැරි කම නිසා. බාප්පා මාව හිමින් ඇඳේ හාන්සි කරගත්තේ බාප්පගේ අවුරුදු ගානක ආශාවන් සතුටු කරගන්න සූදානම් වෙන ගමන් කියලා මට තේරෙන්න වැඩි වෙලා ගියේ නෑ. එතනින් පස්සේ පැය ගාණක් මාව සතුටු කරලා බාප්පා අතින් මාව ගෑණියෙක් වුණේ කවදාවත් හිතුවේ නැති විදිහට. එදා රෑ වැස්ස නවතිනකොට මට ජීවිතේ වෙන්න තියෙන හැමදේම ඉවර වෙලා තිබුණේ මගේ පිරිසිදුකමක් නැති කරගෙන. ඇඳෙන් නැගිටලා බලනකොට බාප්පා මාව බදාගෙන ඉන්න හැටි දැක්කම මට ජීවිතේම කලකිරුණේ මගේ අසරණකමට. හැබැයි එදා බාප්පා සතුටින් මගේ මූණ ආයෙ ලං කරගෙන අද ඉඳන් ඔබ මගේ කෙල්ලෙක් කියලා ඇඳේ හාන්සි කරගත්තේ ආයෙත් පාර මාව උණුසුම් කරමින්ය. පහුවදා උදේ මම නැගිටලා එළියට එනකොට මට හෙන මූසලකමක් දැනුනේ මං අම්මටත් ද්‍රෝහි වුණා කියලා මටම සාප කරගනිමින්ය. එදායින් පස්සේ හැම රැයක්ම පහන් වුණේ මං බාප්පගේ තුල්ලේ නිදි වදින ගමන්ය. මාස ගණන් ගෙවිලා ගියා. ඒ මොන වුණත් බාප්පා අම්මත් එක්කත් කතා කරලා බොරුවට සැප දුක හෙව්වට ඒ වෙනකොටත් මං හැබ්ගෙන හිටියා. එදායින් පස්සේ මට අම්මට කතා කරන්න බැරි වුණා. මොකද මම බඩක් උස්සගෙනකොට තමා හතර වටේ මිනිස්සු අපි ගැන හොයන්න ගත්තේ. ඒත් ඒ වෙනකොටත් කාටවත් හොයන්න දෙයක් බාප්පා ඉතුරු කළේ නෑ. හැබැයි මේ කතාව අම්මට කවුරු හරි කියලා එයා මට කෝල් අරන් තිබ්බා. අම්මට කියන්න දෙයක් තරම් දෙයක් නෑ කියලා බාප්පා අම්මව බ්ලොක් කරලා දැම්මා. බාප්පා කියන මිනිහා හරි කපටි කාටවත් බය නැති මිනිස්සෙක්. මොකද තාත්තා නැති වෙනකොට ගමේ මිනිස්සු අම්මගේ පස්සෙන් ආවත් ගමේ කිසි මිනිහෙක්ට අම්මට ලං වෙන්න නොදී හිටියෙත් මේ මිනිහයි. මේ මිනිහගේ තියෙන අශීලාචාර කමට මාන බැලුවේ මටයි. ඒ හැම දෙයකටම වයසක මිනිහෙක්ගේ අම්මත් එක්ක යහන් ගත වුණු මිනිහෙක්ගෙන් දරුවෙක් හදන්න උනේ අන්තිමට මටයි. මගේ බඩ මෝරනකොට බාප්පා ගම අතෑරලා වෙන පළාතකට ගිහින් ජීවත් වෙන්න ගියේ අම්මව ආයේ කවදාවත් මුණ ගැහෙන්නේ නැති වෙන්නයි. ඉතින් එහෙම ගිහින් මං බාප්පත් එක්ක පවුල් කෑවේ මගේ තියෙන නොදන්න කමටයි. ළමයි දෙන්නෙක් හදාගෙන හරිම දුක්මුසු ජීවිතයක් තමයි මට ගෙවන්න පුළුවන් වුණේ. එක අවුරුද්දක් වෙනකොටම වගේ බාප්පට අංශ භාගය හැදුනා.
එතනින් පස්සේ අපේ ජීවිතේ තවත් අන්තස්සරණ තත්ත්වයට පත් වුණා. ඒ හැමදේම මට උනේ කිසි මනුස්සයෙක්ගේ කරුමෙට නෙමෙයි මගේ කරුමෙටයි. අන්තිමේ කන්න බොන්න දේවල් හොයන්න මටත් එක එකාගේ දෙපා මුල වැටෙන්න වුණා. මගේ අම්මට නොදෙවෙනි වෙන්න මටත් ගමේ මුදලාලිටත් හාමුලටත් උණුසුම දෙන්න යන්න උනේ ජීවිතේ නොහිතපු දුකක් එක්කයි. ඉතින් ජීවිතේ මේ ගෙවෙන දවස්වල නීරස අත්විඳින මං වගේ සමහර වෙලාවට ඔයත් මේ වගේ ජීවිතයක් ගත කරනවා වෙන්න ඇති. හැබැයි ඔයාලා දන්නවා මේ ජීවිතවල දවසින් දවස වේකිලා යන මේ දුක ගැන. ඒත් ලෝකෙ කිසි මනුස්සයෙක්ට මේ වගේ සසරක් යලි නොලැබේව කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද කතාවෙන් ඔයාලට දැනුණු දේ කමෙන්ට් එකකින් ලියන්න. සමාජයේ මිනිස්සු එක්ක සෙල්ලම් දානකොට තමන්ගේ දරුවෝ ගැනත් හිතලා බලලා කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් මං අදට ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්. ආදරේ හැමෝටම.